ඉතින් පෙනෙන්නට තියෙන්නේ අපි දැන් යන ස්ථානය මොන් සෙන් මිචෙල් දූපත තමයි. මට ඇත්තට මේක දැක්කම මතක් වුණේ එකපාරටම අපි පුංචි කාලේ බලපු සිටුවර මොන්ත ක්‍රිස්තෝ කියන නාට්‍ය. ඉතින් දැන් අපි මේකට ගිහිල්ලා බලමු. මේ දැනට නම් මේකේ දේවස්ථානයක් ඉදි කරලා තියෙනවා කියලා තමයි වර්තමාන තත්ත්වය දන්නේ. ඒ ගැන අපි විස්තර බලමු. දැන් අපි මේ සෙන් මිචෙල් දූපතට යන්න මේ බලාගෙන ඉන්නේ මොන් සෙන් මිචෙල් දූපතට යන්න. මෙතෙන්දී ආශ්‍රය කරත්ත වලිනුත් යන්න පුළුවන්, බස් එකේ යන්නත් පුළුවන්. ඉතින් දැන් අපි බස් එකේ යන්න තමයි අපි බලාගෙන ඉන්නේ. ගොඩක් සෙනග ඇවිල්ලා ඉන්නවා. විශේෂත්වය තමයි සියවස් ගණනාවක ඉඳලා එංගලන්ත ජාතිකයින් මේ දූපත අල්ලා ගන්නට ගොඩාක් උත්සාහ කළා තියෙනවා. ඒ වගේම තමයි මේ දූපත පිහිටලා තියෙන්නේ ප්‍රංශයේ වයඹ දිසාවට ආසන්නයේ තමයි වයඹ දිසාවට නෝමැන්ඩින් කියන රීජන් එකේ. එහෙමත් නැත්නම් නෝමැන්ඩින් කියන කලාපයේ. ඉතින් මේ දූපතේ තියෙන තවත් විශේෂත්වයක් තමයි මේක ජර්මන් ජාතිකයින් විසින් අල්ලාගෙන ඉඳලා තියෙනවා දෙවන ලෝක යුද්ධයේදී. ඊට පස්සේ මිත්‍ර හමුදාවන් විසින් මේක බේරගෙන තියෙනවා. ජර්මන් ජාතිකයන් මේක නිරීක්ෂණ කඳුකුරක් විදිහට තමයි භාවිතා කරලා තියෙන්නේ. අපිට දැනගන්නට ලැබෙන්නේ මේ විදිහට. අපි නැවත මේක භාවිතා කරලා තියෙනවා ප්‍රංශයේ ප්‍රංශ විප්ලවයට. ප්‍රංශ විප්ලවය කාලේ මේ දූපත යොදාගෙන තියෙනවා කියලා තියෙනවා සිර කඳ උරක් විදිහට. ඉතින් මේවා ඕගලන්ට ඉන්ටර්නෙට් එකට ගියාම හැම විස්තරයක්ම විස්තරානුකූලව තවත් සවිස්තරාත්මකව දැනගන්නට පුළුවන්. ඉතින් අපිත් දැන් මේක ජීවිතේ පළවෙනි වතාවට තමයි බලන්නට යන්නේ. ඉතින් ඕගොල්ලොත් එක්ක පුළුවන් විදිහට හැම අත්දැකීමක් බෙදා ගන්න මම සූදානම්. ඉතින් තවත් මේ නෝමැන්ඩි වල තියෙන මොන් සෙන් මිචෙල් දූපතේ විශේෂත්වයක් තියෙනවා. මේක වසරකට මිලියන 3ක් පමණ සංචාරකයෝ විසින් නරඹන්නට පැමිණෙන ස්ථානයක් විදිහට තමයි නම් කරලා තියෙන්නේ. ඒ වගේම මේ දූපතේ හැමෝගෙම අවධානයට ලක් වෙන දූපතක් වීම තවත් විශේෂත්වයක්. මේක වර්ග කිලෝමීටරයක් තරම් වූ ඉතා කුඩා ප්‍රමාණයක විහිදී තිබුණා.
බොහෝ පිරිසකගේ අවධානයට යොමු වීම නිසා තමයි මේක ගොඩාක් මේ තරම් සංචාරකයන් අතර සහ ලෝක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මොන් සෙන්ට් මිචෙල් දූපතේ තවත් සුවිශේෂීම දෙයක් තියෙනවා. මේක ලෝක උරුමයක් ලෙස 1979 දී යුනෙස්කෝ ආයතනය විසින් නම් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම බොහොම සුන්දරයි. වර්තමානයේදී මෙතන දේවස්ථානයක් ඉදි කරලා තියෙනවා කියලා තියෙනවා. අපි දැන් ඇතුළට ගිහිල්ලා බලමු. තවත් මොනවද ඔයගොල්ලොත් එක්ක මට බෙදා හදා ගන්නට තියෙන්නේ මේ මොන් සෙන්ට් මිචෙල් දූපතේ කියලා. ඉතින් මේ මොන් සෙන්ට් මිචෙල් දූපත 1979 දී යුනෙස්කෝ එක විසින් ලෝක උරුමයක් ලෙස නම් කරලා තියෙනවා වගේම දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බිෂොප් කෙනෙක්ගේ මැදිහත් වීමකින් මේකේ දේවස්ථානයක් ගොඩනගලා තියෙනවා. ඒක තමයි මේකේ තියෙන තවත් විශේෂත්වය. කියන්නේ දේවස්ථානයක් නැද්ද? දැන් ඉතින් අපි මොන් සෙන්ට් මිචෙල් දූපතේ මේ ඇතුළට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ උඩට තමයි නැග්ගා. සමහර තැන් වලට අපිට ස්ථාන වලට යන්නට ඇතුළු වෙන්නට බැහැ කියලා තියෙනවා. මේකේ තියෙනවා මියුසියම් එකක්. එතකොට අවන්හල් තවත් එක දේවල් විකුණන දේවල් තියෙනවා. ඉතින් මේ දේවස්ථානයේ තමයි උඩ තියෙන්නේ. දැනට මෙතන අද එකට ඇතුළු වෙන්න බැහැ කියලා තමයි තියෙන්නේ. අපි බලමු උත්සාහ කරලා මම හිතන්නේ නැහැ. නමුත් මියුසියම් එක පැත්තට යන්න බලාපොරොත්තුවක් තියෙනවා. දැන් මෙතෙන්ට ආවම මේ පේන විදිහ තමයි හවට පරිසරය. මේකේ ජනගහනය ජීවත් වෙලා තියෙනවා ඒ කාලේ. මේ දූපතේ මේ මිනිසුන් සාමාන්‍ය ජනතාව ජීවත් වෙලා තියෙනවා. නමුත් දැන් එහෙම මුකුත් ජීවත් වෙන බවට සලකුණක් නැහැ. මේ ඔක්කොම වහලා දාලා තියෙන්නේ අවන්හල් සහ එක දේවල් විකුණන සංචාරකයින් හට එක දේවල් විකුණන කඩසාප්පු සංකීර්ණ තමයි. Chaud, voilà. Vous renseignez sur un intérieur. Tangga දෙක තුනක් ගන්න. කෙලින් ඉන්න. තංගා දෙක තුනක් ගන්න. කෙලින් ඉන්න.
පිටිපස්සත්